ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් ගෙනාවා මල් සහිත පැල පැකේජ් එකක් ඔයාලට. ඉතින් හිමින් සැරේ යන ගමනක මේ අද විවේකී ඉරිදා දවසේ ඇත්තටම මට පැකේජ් එකක් දාන්න පුළුවන්කම තියෙන්නේ සෙනසුරාදා ඉරිදා වගේ විවේකී දවසකට තමයි. ඒකට හේතුව ඔයාලා දන්නේ නැහැ මං හිතන විදිහට මම රැකියාවක් කරන ගමන් තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්න උත්සාහ කරන්නේ. තාමත් නිවැරදිව සහ අවංකව. මොකද අද රටේ පවතින තත්ත්වයක් එක්ක අපට අමාරුයි. අපේ ජීවන බරට බර වෙන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුයි අපගේ එදිනෙදා වියපැහැදන් තත්ත්වයයි ඒ ගැන හිතපුවාම ඇත්තටම අද හරි අමාරු කාලයකට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මේ පොඩිවට තාමත්ම හිමින් යන අවස්ථාවක් ගමනක්. ඉතින් ඒක මේ කියන්නේ අපි ඒක කරන්න ඕනේ සාධාරණ විදිහට යන්නේ. ඒ නිසා තමයි මම උපරිම සාධාරණ විදිහට මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඉතින් මම මේ කතාව ඔයාලට කියන්න හිතුවේ මොකද හිතනවා ඇති එයා මේ පැකේජ් දාන්නේ නැහනේ, හැමදාම දාන්නේ නැහැ. එම කියලා හිතන අයත් ඉන්නවා. ඒ අයගෙන් මට අදහස් එනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ කාරණාව කිව්වේ. ඉතින් මම ගොඩාක් වෙලාවට සෙනසුරාදා ඉරිදා පැලයක් හදන්න හෝ තවාන පිරිසිදු කරන්න හෝ ගත කරනවා. ඒ අතරතුර තමයි මේ හොඳ පැල ටිකක් තෝරාගෙන ඒ කියන්නේ නිරෝගී පැල තමයි මං ගාව තියෙන්නේ. පොඩ්ඩක් හරි අසනීපයක් ලෙඩක් ආව ගමන් මම ඒකට ඒ පැලේ අයින් කරලා තියලා ඒකට නිසි ප්‍රතිකාරය කරලා තමයි වගාව බිමට දාන්නේ. ඉතින් ඒ ගමන්ම ඒ කතාව කියන ගමන්ම මම ඉතින් ගොඩක් කාලය ගන්න මේ පැකේජ් එක ඔයාලට දෙන්න යන්නේ. ඉතින් බලන්නකෝ මෙතන තියෙනවා ලස්සන මල් දෙකක ලස්සන පැලයක් පේනවා ඇති ඔයාලට. මූල පද්ධතියත් ඉතාමත්ම හොඳින් තියෙනවා. කට් කරගන්න උනත් පුළුවන්. මෙන්න මේ පැලය මේක ඩේසි කියන වර්ගයේ ලස්සන ප්ලාන්ට් එකක්. ඉතින් කවුරු හරි හිතනවා නම් පැල බෝ කරගන්න හොඳයි මෙන්න මේ පැලේ කියලා ගන්න පුළුවන්. මේවත් ඉතාම දුර්ලභ වර්ගලු අපේ රටට ඇවිත් තියෙන. කලින් මේවත් ඇවිත් තියෙනවා. නමුත් දැන් ඒවා අප අතරින් ගිලිහිගෙන යන වර්ග හැටියට තමයි සලකන්නේ. ඉතින් මෙන්න මේ පැලයත් මේ පැලේ මම මේ පැකේජ් එකට ඇතුල් කරලා තියෙනවා ගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා කවුරුත්ම දන්න ධම්ම පාට මලකුත් කැකුලකුත් එක්ක කට් මුල් බේරුණු නිරෝගී පැලයක් තියෙනවා මෙතන. මේක ශිරානෝ පැලයක්. ඉතින් මේකත් මේ පැකේජ් එකට තියෙනවා. ඊළඟට මේ බලන්නකො මේක ඔයාලා දන්නවද නැහැ. ඇලෙක්සියා වයිට් කියන්නේ මෙන්න මේක. ඔරිජිනල්ම ඇලෙක්සියා වයිට් කියන්නේ මෙන්න මේක. පේනවා ඇති ඔයාලට දම් පාට කෙමියක් තියෙනවා. ලස්සන සුදු පාට මලක් පෙපෙන්නේ. මෙන්න මේකත් කට් කරගන්න පුළුවන් මට්ටමේ තියෙන කට් මුල් බේරුණු ලස්සන ප්ලාන්ට් එකක්. මෙන්න මේකත් මේ පැකේජ් එකට තියෙනවා. ඊළඟට මෙන්න මෙතන මේ තියෙන්නේ වැනිලා යෙලෝ කහ පාට වැනිලා යෙලෝ ප්ලාන්ට් එක. පේනවා ඇති ඔයාලට කෙමිය කහ පාටට ලස්සන නිරෝගී ප්ලාන්ට් එකක් කට් කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ පැලෙත් මේ පැකේජ් එකට තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ මේක පේනවද ඔයාලට? මේ තියෙන සුපර් ජෝලි වර්ගයේ ප්ලාන්ට් එකක්. බලන්නකෝ මලත් ලස්සනට මේ පරාගණය වෙලා ඇට සීඩ් තියෙනවා. ඉතින් කට් කරගත්ත මේක টොප් කට් සීසන් වෙච්ච එකක්. හොඳින් සීසන් වෙච්ච පැලයක්. පේනවා ඇති ඔයාලට. මේක තව ඊළඟට තව ටික දවසකදී ආයෙ කට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ හොඳ අවස්ථාවක් වලට පැල බෝ කරගන්නවා කෙනෙකුට. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එකත් මේකට තියෙන මේ සුපර් ජෝලි වර්ගයේ ප්ලාන්ට් එකක්. ඒකට මෙන්න මෙතන මේ පැල පහම යාළුවනේ මේ පැල පහම මම ඔයාලට දෙනවා. පේනවා ඇති දම් පාට තියෙනවා. ඊට පස්සේ රතු පාටට රෝස පාටක් තියෙනවා. වැනිලා යෙලෝ කහ පාට එක තියෙනවා. ඒ වගේම වයිට් එක සුදු පාට තියෙනවා. ඉතින් මෙන්න මේ පැල පහම මම ඔයාලට 4500කට දෙනවා.
එච්චර ලොකු මුදලක් නෙවෙයි යාළුවනේ. ඔයාලා දන්නවාද වෙළඳ පොලේ යන ගාන මල් ගස්වල ගාන ගහක වටිනාකම ඇත්තටම මේ වැනිලා යෙලෝ පැලයක්ම 1200යි 1300යි එක එක මට්ටමේ මල් 90 සිලෙක්ට් කරලා තමයි වෙළඳ පොලේ යන්නේ. ඉතින් එහෙම සිලෙක්ට් කිරීමක් නොකර තමයි මම මේ පොදුවේ මේ ගානක් කීවේ. ඉතින් ගන්න කැමති යාළුවෙක් ඉන්නවා නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් තියන්න. මගේ නම්බර එක 077 736 77 81 කියන නම්බර එකට කෝල් එකක් හෝ මැසේජ් එකක් දෙන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙම නැත්නම් මේ පැකේජ් එක ඔයාට ගන්න බැරි නම් වෙන කෙනෙකුට ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.